හරි ආයුබෝවන් ආදරණීය දුව පුතේ හැමෝම ආදරෙන් පිළිගන්න එක වසර අපේ පන්තියට. ඉතින් ගිය සතියේත් අපි පිළිලන් කතා කළා ඔයගොල්ලොත් එක්ක. අපත් පුංචි කාලෙත් එක්ක පිළිලන් සම්බන්ධ වැඩිමක් කරලා ඉතින් විෂයන් අපිටයි කොම්පාපුවම ඒ ශබ්ද එනවා කියලා අපි වචන කීපයක් ඉගෙන ගත්තා නේද? අද කියලා දෙන්න කොහොමද අපි ශබ්ද කරන්නේ කියලා. ඉතින් ඔන්න බලන්න පුතවනේ. හරි. කම්බි කොඩියයි ආපුවම ඒ ශබ්දයක් එන්නේ. මොන ශබ්දයක් දෙන්නේ? ඒ ශබ්දයක් එන්නේ කොම්බුවයි කොඩියයි ආපුවම. අපි තනිරුල් පොත ගමු. මට ටකින්ම පහලින් ලියන්න චුට්ටක්. කොම්බුයි කොඩියයි ආපුවම එන්නේ ඒ ශබ්දය. හරි. කොම්බුවයි කොඩියයි ආපුවම එන්නේ මොන ශබ්දයක්ද? ශබ්දය. හරි. එතකොට පාපුරට කොම්බුවයි කොඩියයි ආපුවම කේ වෙනවා. පාපුරට කොම්බුවයි කොඩියයි ආපුවම තේ වෙනවා. නාපුරට කොම්බුවයි කොඩියයි ආපුවම මේ වෙනවා. සාපුරට කොම්බුවයි කොඩියයි ආපුවම තේ වෙනවා. හරි. මාපුරට කොම්බුව කොඩිය නැත්තම් කොම්බුවයි රැහන. මෙතන රැහන. මාපුරට කොම්බුව රැහන යාවුවොත් මේ මේ ඒ ශබ්දේ. හරි. ඊළඟට කොම්බුවේ ඡයන්නට කොම්බුවයි ඡේ ටයන්නට කොම්බුවයි රැහනයි ආවොත් තේ ඩයන්නට කොම්බුවයි රැහනයි දේ දැක්කද? හරි. ඉතින් එහෙනම් කොම්බුවයි රැහනයි කියන වචන තමයි අපි කතා කරේ. ඉතින් එහෙනම් ලස්සනට කොම්බුවයි ලස්සනට ලියමු. හරි. අපි ලියමු එහෙනම් කොම්බුවයි කොඩියක් යොදමු. शब्द නේද? එතකොට කකේ තත්තේ න සසේ මේ හරි. කැඩි කැඩි ගහන්න මයික් එක ඔෆ් කරන්න. මයික් එක මාරු කරන්න. හරි. හරි දැන් හරි නේද? දැන් ඇහෙනව නේද? හරි දැන් ඇහෙනවලු. හරි. කකේ තතේ නනේ සසේ මනේ වේ චක්චේ චක්තේ දක්දේ හරි අපිට තව පුළුවන් පේ ජා ජේ හරි අපි ලස්සනට ලියමු හරි ටීචර් බලාගෙන ඉන්න ඔයාලා ලියනකම් ලස්සනට ලියන්න
හරි දැන් අපි ලස්සනට ලියනවා. ඔයාලට ලියනවා කියලා මට පේනවා. ලස්සනට ලියමු අපි. හරි. හරි. ලස්සන ලියමු. ටීචර් බලාගෙන ඉන්න ඔයාලා ලස්සන ලියනවාද කියලා. හරි ලස්සන ලියන්න. ලියලා ඉවර ගමන් ෆිනිෂ් කියන්න බබා. ඊට පස්සේ අපි ඉතිරි එකට යන්. හරි. මං හිතනවා ඉවර ඇති කියලා ෆිනිෂ්ද හැමෝම? හරි ඉවරයි නේද? හරි. ලියලා ඉවරද? මම බලන්න කට්ටිය ලියලා ඉවරද කියලා. හරි. ඔයාලා ඔහොම ඉන්න. ටීචර් එනවා ළඟට. හරි අපි බලමු ලස්සනට ලියලාද කියලා. අපිත් එක්ක ඉන්නවා චනුක්. ඔය බලමු කවුද ඉන්නේ කියලා. අපිත් එක්ක ඉන්නවා ඉවාන්. එතකොට චෙනුක්. නුවී ඉන්නවා ලස්සනට ලියනවා නුවී. ඔෂාන් ඉන්නවා. ගෙත්මි ඉන්නවා. චනිත ඉන්නවා. සවිද්‍යා ඉන්නවා. කවිරු ඉන්නවා. මිනුදි ඉදෝෂ අයන් ඉන්නවා. විශ්මි ඉන්නවා. මෙන්න මේ කට්ටිය තමයි අපිත් එක්ක අද දවසේ ඉන්නේ. ඉතින් අපි බලමු කවුද අද ලස්සනට වැඩ කරන්න කියලා. අපි අද කතා කරන්නේ කොම්බුවයි කොඩියයි නැත්තම් කොම්බුවයි රැහැනයි ආපුවම අකුරක් කොහමද ශබ්ද නගන්නේ කියලා නේද? ඊට පස්සේ අපි ඒ අකුරු වලින් වචනත් ලියනවා මතක් වෙන්න. ගොඩාක් දුරට මෙව තමයි ළමයිට වැරදෙන්නේ. මේ කොම්බුව කොඩිය කොම්බුව ළමයිට හරියට වැරදෙනවා. ඉතින් ඒ නිසායි මම හිතුවේ ඒක අද අනිවාර්යෙන් කියලා දෙන්න ඕන කියලා. එතකොට ඔයා ලියද්දි ලියන්න කකේ තතේ මනේ සසේ මනේ chache tate dade tate
චේ ඒ ශබ්දයක් තමයි එන්නේ නේද? ඉතින් එහෙනම් ලස්සනට ලියා ගන්න. ටීචර් එනවා බලන්න. තව කට්ටිය ලියනවා මට පෙවුණා. ලියන්න කලබලයක් නැහැ. ලස්සනට ලියන්න. හරි. තව ලියනවද? ඔව් නේද? හරි ලස්සනට ලියන්න. ලස්සනට ලියන්න ඕනේ. කට්ටිය වෙන වැඩ කරන්න බෑ. මම දකින ලස්සනට ලියනවා. අවුරුමට ලියන්න ලස්සනට. බලන්න ඉවරයි නේ අතුස්සන්. හරි තව ලියනෝනේ කීප දෙනේ. හරි ලියන්නකො ලස්සනට.
හරි. මම හිතනවා දීපු වෙලාව ඇති කියලා ලියන්න. ඇති නේද? හරි. එහෙනම් අපි මේ අකුරු ටික අපි තාම වචන ලිව්වේ නැහැ. කොම්බෝයි කොඩියයි දාලා තියෙන මේ අකුරු ටිකට ඒ නිසා අපි ඒක හොඳට කියවමු. හරි. කකේ තපේ නේ සක්සේ මේ වේ චක්චේ තත්තේ දත්තේ තප්පේ චක්චේ. දැක්කද? හරි. ඉතින් එහෙනම් ඊළඟට අපි යන්නේ මේ අකුරු වලින්ම ලස්සනට වචන ලියන්නයි. හරි. ඉතින් එහෙනම් අපි යමු වචන ලියන්න. හරි. හරි. දැන් අපි ලියනවා මේ අකුරෙන් එන වචනයක්. මේසය කියනවා මේසය මේ ස ය මේසය. දැක්කද? මේසය. තව එකක්. ගේ ගේට්ටුව ලස්සන ලියමු අපි තනිරෝල. හරි. ගේට්ටුව මේසය. රූල පිරෙන්න යන්න ඕන. හරිද? ඊළඟට හරි. ඊළඟට අපි දැන් ලිව්වා ගේට්ටුව මේ මේසය. ඊළඟට අපි ලියන්නේ කේතලය. ලස්සන ලියමු පැටවුනේ. කේතලය. කේතලය. ඊළඟට සේපාලිකා. තේරවිලි. ඊළඟට වේයා. ලස්සන ලියමු අපි වේයා. හරි.
මේ මේසය ගේ ගේට්ටුව කේ කේතලය සේ පාලිකා තේරවිලි වේයා. හරි. ඊළඟට පේ පේර පේර. හරි. ඊළඟට නී නී වලින් එනවා නේපාලය. අපි කියමු මේ වචන හොඳට කඩලා එතකොට තමයි මතක හිටින්නේ. ඊට පස්සේ මම ඔයාලට ලියන්න දෙන්න. ගේ ගේට්ටුව කේතරය සේපාලිකා තේරවිලි වේයා පේර නේපාලය. දැක්කද? ඉතින් මෙන්න මේ අඩුපාඩු තියෙන ලස්සට හදාගන්න. හරි ලස්සනට ලියන්න දැන් මොනා හරි වැරදුනොත් මකලා හදාගන්න. හරියටම ලියන්න. ඊට පස්සේ අපි රූප අඳිනු එහා පිටුවේ ඔතනම ඉඳ තියෙනවා වඩ ලස්සන මේසයක් අඳින්න පුළුවන්. මේ වගේ මේ මේසය මේ වගේ ලස්සන මේසයක් පැටියෝ මේ වගේ ගේට්ටුවක් අඳින්න පුළුවන් ඔයාට. මෙහෙම ගේට්ටුව එක වගේ ගේට්ටු තියෙනවා. ඔයාට කැමති එකක් අඳින්න පුළුවන්. ගේට්ටුව කේතලයක් අඳින්න පුළුවන්. මේ බලන්න. මේ වගේ කේතලයක් අඳින්න පුළුවන්. ඊට පස්සේ සේපාලිකා මල සේපාලිකා මලක් අඳින්න පුළුවන් පොඩි වේයෙක්. වේයා ඊළඟ පේර ගෙඩියක්. නේපාලය කියන්නේ රටක්. හරි. මේ පේර ගෙඩියක්. ඊළඟට පේර ගෙඩිය නේපාලි කියන රට තේරවිලි කියන්නේ අපි තේරවිලි තෝරන්නේ නේද? අනිත් එක ලස්සට අදින්න පුළුවන් අපිට මේසේ පුටුව කේතලේ සේපාලිකා වේය පේර. හරි. අපි ලස්සට අදිමු එහෙනම්. අදිච්ච බලන් ඉන්නේ. ඔයාලා ලස්සට පාට කරන්නත් පුළුවන් පැටවුනේ. මුලින්ම අපි වචන ටික ලියලා ඊට පස්සේ ලස්සට පාට කරමු. මම එනවා බලන්න ඔයාලව කොහොමද පාට කරන්නේ කියලා. හරි. ලස්සනට කරනවාද කියලා බලන්න ටීචර් ළඟට එනවා. හරි අපි බලමු. අපි ලස්සනට අඳින්න කට්ටිය චෙනුකි එතකොට ජනිදෝ සවිද්‍යා ඉන්නවා. හරි අපි බලමු කට්ටියම. හරි. ඔන්න ඉන්නවා අපේ විශ්මි කවිරු අයන් ලස්සන ලියනව නේද අයන්? ඔතන ඔයාලා ලියද්දි රූල් දෙකක් කරලා ලියන්න ලස්සනට. එතකොට නේද ලස්සන? එහෙම ලියන්න. එතකොට අපේ නුවි ඉන්නවා චෙනුක් අයන් ඔෂාන් චතුමි එතකොට සවිද්‍යා චනිදු කවිරු විශ්මි මිනුදි ඉන්දුෂ එතකොට ගයාන් විශ්මි ඇයි කියලා ගොඩක් යාළුවෝ අපිත් එක්ක අද දවස් එකතු වෙලා ඉන්නවා. ලස්සට අඳින්න. හරි. ඔෂාන් අඳිනව නේද ලස්සනට? හොඳ ළමයා. ලස්සනට අඳින්න.
රූප ටිකයි අකුරු ටික ලස්සනට ලියන්න. අයන් ලියනව නේද ලස්සනට? හොඳ ළමයි. අය ලස්සන ලියනවා කට්ටිය. චෙනුක් ඉවරද? ලියනවනේ චෙනුක්. ඉවානුත් ලියනව නේද? හොඳයි. හරි. තව ලියනවද? පාට කරනවා වගේනේ. හරි. හරි පාට කරන්න. පාට කළත් ඉවරයිද නෙවි? ඈ නුවි ඉවරද? නෑ නේද?